අවුරුදු 16 දී වගේ මාව දාලා ගියා වෙනම. මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන්නේ කාටද? මම මේ ලෝකෙ වැඩිපුරම ආදරය කරන්නේ මගේ අප්පච්චිට. අප්පච්චිට. ඔව්. දැන් ගෑනු ළමයි ගොඩාක් දෙනෙක් අහපුවම කියනවා අප්පච්චිට තමයි වැඩිපුර ආදරය කියලා. ඇයි අප්පච්චිට ඒ වැඩිපුර? කියන්නේ අර ගෑනු ළමයින්ට ගොඩක් අම්මට වඩා ලං වෙලා ඉන්නේ අප්පච්චි. ඒ නිසා. ඒ නිසා අප්පච්චි වෙනුවෙන් ඔයා අවසානට මොනවද කරේ? මං යාව වෙනුවෙන් එහෙම ඉතින් එච්චර ලොකු දේවල් කරලා නැහැ. මං තාම ඉගෙන ගන්නවා. ඒත් ඉතින් මං ඉගෙන ගත්තාම මොකක් හරි කරලා එයාට ඉතින් හොඳට සලකන්න යාව රජෙක් වගේ බලාගෙන තමයි හිතාගෙන ඉන්නේ. ඔව්. අප්පච්චි කියන්නේ අවුරුදු ගාණක් මාව තනියම තමයි බලාගත්තේ. අම්මා අවුරුදු 16 දී වගේ මාව දාලා ගියා වෙනම. ඒක නිසා අප්පච්චිව ඉතින් එයා ගොඩක් කැප වුණා මාව බලා ගන්න, මාව ඉගෙන ගන්න, මට උගන්වන්න ගොඩක් කැප වුණා. ඒ නිසා ඉතින් අප්පච්චි වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. අපිත් කියනවා ඒ වගේම වෙන්න කියලා. අපි හිතමු මෙහෙම. දැන් ඔයා කැම්පස් එකේ ඉඳලා කැම්පස් එකේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හම්බෙලා දැන් ඉන්නවද? දැන් ඉන්නවා. දැන් ඉන්නවා. එයා කිව්වොත් එන්න කොයි මොහොත කරේ අපි දන්නේ නැහැ. එයා හරි කවුද මෙරි කරන කෙනා කියනවා අප්පච්චිව දාලා ඔය දෙන්න වෙනම ඉන්න ඕන. අප්පච්චිත් එක්ක යන්න එපා. අප්පච්චි කතා කරන්න එපා කියලා. එහෙම මොකද කරන්නේ? දැනට නම් එහෙම දෙයක් කියලා නැහැ. එයා කියන්නේ අප්පච්චිව බලාගෙන ඉමු කියලා අප්පච්චිත් එක්කම. හැබැයි ඉතින් එහෙම දෙයක් වුණොත් ඉතින් මට තීරණයක් ගන්න වෙනවා මොකක් හරි. මොකක් හරි ගන්න නෑ. ඒ කියන්නේ අප්පච්චිද අප්පච්චිව කොහොම හරි බලා ගන්න ඕනේ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒක.